ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම මම අද ඔයාලට වීඩියෝ එකක් ගේනවා වීඩියෝ එකක් කරනවා ඔයාලට යම් දෙයක් කියලා දෙනවා ඒ තුලින් ඔයාගේ ජීවිතය අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා ඔයාගේ ජීවිතය වෙනස් කරන වීඩියෝ එකක් තමයි මම අද කරන මේ වීඩියෝ එක. ඉතින් ඊට කලින් මම ඔයාලට කියනවා මගේ තරුසි වයිෆ්ස් YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තවත් කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න කියලාත් මම ඔයාගෙන් ඉල්ලීමක් කරනවා. එහෙනම් අපි යමු මොකද්ද කතා කරන්න කියලා කියන්නේ. normally video එකක්. ඉතින් මේ මම අද කියන්නේ අපි තවත් කෙනෙක්ගේ හිතක් දිනාගන්නේ කොහොමද කියලා තමයි අද මම කතා කරන්නේ. අපි තවත් කෙනෙක්ගේ හිත දිනාගන්නේ කොහොමද? ඒ වගේම රැකියාවක් බලාපොරොත්තු වෙන තරුණ තරුණියෝ ඉන්නවා. නමුත් රැකියාවකට ගියාට හරියන්නේ නැහැ. සාමූහික පරීක්ෂණ කීපයකට යනවා. නමුත් රැකියාවට ගන්නෙ නැහැ. සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ මම මේ කියන මේ ක්‍රමය කරාට පස්සේ ඔයා රැකියාවක් බලාපොරොත්තුෙන් ඉන්නවනම් එතෙන්ට ගියාම ඒ ඉන්ටර්විව් එකට සාමූහික පරීක්ෂණයට ගියාම ඒ ඉන්න අය අනිවාර්යයෙන්ම ඔයාලට තැනක් දෙනවා එතෙන්දී. ඔයාව තෝරගන්නවා. ඒ වගේම විවාහ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඔයා කැමතිෙන් කෙනෙක් ඉන්නවනම් එයාවට කැමති නැත්නම් අනිවාර්යෙන් මේ දේ කරාට පස්සේ එයා හමු වෙන්න ගියොත් අනිවාර්යෙන්ම එයා ඔයාට කැමති වෙනවා. ඔයාගේ ජීවිතේ යම් ස්ථැන් සාර්ථක කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මම අද කියලා දෙන්නේ. මේකට මහ ලොකු දේවල් ඕනේ නැහැ. මේකට ඕන බුදුගුණ. බුදුහාඳුරන්ගේ බුදුගුණ වලින් තමයි අපේ ජීවිතේ සාර්ථක කරන ක්‍රමයක් මම අද ඔයාට කියලා දෙන්නේ. ඉතින් මෙච්චරයි කරන්න තියෙන්නේ. ඔයා ගන්න ඕන පිරිසිදු පැන් වීදුරුවක් ගන්න. අරගෙන ඒකට ඉතිපිසෝ භගවා කියන ගාථාව 108ක් මන්ත්‍ර කරන්න ඕන. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති කියලා ඒ බුදු ගුණ ටික අනිවාර්යයෙන්ම 108 වරක් ඒ පෑන් වීදුරුවට මන්ත්‍ර කරන්න. මන්ත්‍ර කරලා ඒ පෑන් වීදුරුවෙන් භාගයක් ඔයා බොන්න ඕනේ. ඊටු ටිකෙන් ඔයා මූණ සෝද ගන්න ඕනේ. අන්න ඒ ටික කරගෙන ඔයා යන ගමන යන්නකෝ. ඔයා සාමූහික පරීක්ෂණ කරන නම් ඒකට යන්න. ඔයා කැමැත්තෙන් ඉන්න පිරිමි ළමයි හෝ ගෑනු ළමයි හම්බෙන්න යනවා. අනිවාර්යෙන් හම්බෙන්න යන්න ගිහලා එක කතා කරන ඒ වෙනදට වඩා ඔයාට සමීප වෙනවා. ආදරෙන් කතා කරනවා අනිවාර්යෙන්ම. ඉතින් මේ දේ කරලා බලන්න. අනිවාර්යෙන්ම ඔයාලට ප්‍රතිඵලයක් ලැබෙනවා. හැක දවසක් නේ දිගටම කරගෙන යන්න ඔයගේ ජීවිතේට සාර්ථකත්වයක් ඇති වෙන්නේ. ඒ වගේම මේක කරලා ඔයා දුරකථනයෙන් කාත් එක්ක කතා කරලා බලන්න. අනිවාර්යෙන්ම මෙයා සුහද ඔයාට කතා කරනවා. ඉතින් ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න ක්‍රමයක් තමයි මම අද කියලා දුන්නේ මේ බුදු ගුණ වලින්. අනිවාර්යෙන්ම ඔයාට ජීවිතේ සාර්ථක වෙනවා. ජීවිතේ සාර්ථක මඟක් ඔයාලට මේ තුලින් පෑදෙනවා. තව වීඩියෝස් මම ඉදිරියට කරනවා මේ මම গুপ্ত ශාස්ත්‍රය පිළිබඳ ගොඩක් කාලයක් හදාරපු කෙනෙක්. මම ගුරු තියෙන ගුරුවරියක්. ඉතින් ඒ තුලින් මම මේ දේවල් කළා ඒ වගේ ප්‍රතිඵල ලැබපු කෙනෙක්. ඒ නිසා තමයි ඔයාලට මේ දේවල් කියලා දෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ පිළිබඳව වගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඉතින් හැමෝටම ගොඩාක් ආදරේ. මගේ channel එක තමයි තරුසි වයිෆ්ස්. මගේ channel එක subscribe කරන්න කියලා වගේ ඉල්ලීමක් කරනවා. ඉතින් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.